හායි කොහොමද? මගේ යාළුවෝ හැමෝම හොඳින්ද? ඉතින් ඔන්න මං අද පුංචි ට්‍රැවල් බ්ලොග් එකක් අරන් ආවා. අපි මේ පුංචි ගමනක් යන්න ලෑස්තිලා තමයි මේ ඉන්නේ. නිට්ටඹුවේ ඉන්න මගේ පුංචි කාලේ ඉඳන්ම මගෙත් එක්ක ගෙට හිටපු යාළුවෙක්. එයාගේ ෆැමිලි එකත් එක්කම ආවා අපිව බලන්න. ඉතින් අපි ටික ඔක්කොම කතා වෙලා පුංචි ගමනක් යන්න ප්ලෑන් කරගත්තා. ඉතින් අපි මේ යන්නේ අපේ ගෙවල් ළඟ පාතම තියෙන බෝම්බුරු වැල්ල. ලස්සන වොටර්ෆෝල් එකක්. ඒක බලන්න තමයි මේ යන්නේ. ඉතින් ලොකු දුරක් නැහැ. අපේ ගෙවල් ගාව ඉඳලා පුංචි දුරක් තියෙන්නේ. ඉතින් එයාලව එක්කන් යන්න හිතුවා අපි එතනට. මොකද මේ මාරම ලස්සනයි කියා ගන්න බැරි තරම් ලස්සනක් තියෙන වොටර්ෆෝල් එකක් ඒක. ගොඩාක්ම සංචාරක ආකර්ෂණය දිනාගත් තැනක් වෙලා තියෙනවා දැන් මේ වෙනකොට මේක. ටිකක් දුෂ්කරයි. ඒ වුණාට මේක හොයාගෙන එනවා ගොඩක් කට්ටිය බලන්න. මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙනවා ඒ යන පාරේ. අපි යන්නේ මේ පාකින් එකට වාහනේ පාක් කරන්න ඕනි තැනට. අර උඩ පේන ඔය කන්දේ මැද හරියක් වගේ වෙනකන් අපි යන්න ඕනි. ඒ ඇලේ ලස්සන බලන්න නම්. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ දැන් ඔන්න වාහනේ පාකින් දාන්න. මොකද ඉස්සරහා තමයි තියෙන්නේ පාකින් තියෙන තැන්. එතන දාලා තමයි යන්න ඕනේ. මොකද උඩ වාහන දාන්න බෑ පාර බ්ලොක් වෙන නිසා මේ මෙතන වෙනම පාකින් ඒරියා එකක් හදලා තියෙනවා මේ වගේ වාහන දාලා යන්න. ඉතින් ඔන්න අපිත් අපේ වාහනේ බැහැලා අපිට ඕනි කරන බඩු ටිකත් අරගෙන මොකද වතුර මොන හරි කන්න ස්නැක්ස් වගේ මොන හරි අරන් යන්න ඕනි ටිකක් උඩට යනකොට මහන්සි. ඒ නිසා පොඩ්ඩක් මහන්සි ඇර යන්න. ඉතින් ඔන්න අපි පටන් ගත්තා අපේ ගමන. මෙන්න මේ වගේ පඩිපෙලක් දාලා තියෙන උඩට යන්න. ටික යන්න ඕනි. අපේ චූටි පැංචිත් තනියම ඔන්න යන්න මේ බැස්සා මටත් යන්න ඕනි කියලා. එයා හරි ආසයි ඔය වගේ ඇඩ්වෙන්චර් ගමන් යන්න. ඉතින් ගමන පටන් ගන්නකොට මෙන්න මේ වගේ මිනි ෆෝල් එකක් අපිට බලා ගන්න පුළුවන්. ලස්සනයි. මෙන්න මේ වගේ ලස්සන තැන් ගොඩාක් පහු කරගෙන තමයි බෝම්බුරු ඇල්ල බලන්න යන්න ඕනි උඩට. ඉතින් ඔන්න වගේ ලස්සන view එකක් තියෙනවා. මාරම ලස්සන සුන්දර ගම්මානයක්. මේක තියෙන්නේ උඩුහාවර පාරේ අඹගස්දෝවේ ඉඳලා උඩුහාවර පාරේ යන්න ඕනි. අඹගස්දෝවෙන් ඩිරෙක්ෂන් එක දීලා තියෙන බෝඩ් එකක් දාලා යන්න ඕනි. දැන කොහෙද කියලා. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා. ඔය වගේ ටික අපි ඔන්න උඩට නැගගෙන යනකොට වටේම ලස්සන බලා ගන්න පුළුවන්. මේ වගේ පඩිපෙළ දාලා තියෙනවා, අත්වැටවල් දාලා තියෙනවා. ටිකක් අල්ලගෙන යන්න පුළුවන්. වයසක කට්ටියට නම් ටිකක් අමාරුයි. මොකද ටිකක් පඩිපෙළ උඩටම යන්න ඕනි. චුට්ටක් මහන්සි අර තමයි යන්න ඕනි. පරිස්සමෙන් යන්න ඕනි. උඩටම ආවට පස්සේ මෙන්න මේ වගේ පොඩි තැනක් තියෙනවා අපිට රෙස්ට් කරන්න. ඔය වගේ පුංචි ස්ටූල්ස් තියෙනවා. වාඩි වෙන්න. ඉතින් ඒ වගේ තැනක ඉඳලා පොඩ්ඩක් රෙස්ට් කරලා ඕනනම් කන්න මොන හරි කාලා බීලා යන්න පුළුවන්. උඩටම ආවට පස්සේ ආයෙ ගොඩක් උඩට නගින්න තියෙන තව ටිකක් ඈතට ගිහිල්ලා එතකන් මෙන්න මේ වගේ මේ පුංචි අඩිපාරක් තමයි තියෙන්නේ යන්න. ඒ අඩිපාර දිගේම යන්න ඕනේ. අපිට ඉතින් මේ යනවා යනකොට පාර දෙපැත්තේ මෙන්න මේ වගේ චූටි ඇලක් තියෙනවා. ඔය බෝම්බුරු වැලේ ඉඳලා එන වතුර තමයි ඔය පුංචි ඇල මාර්ග වලින් යන්නේ. පල්ලෙහා පැත්තේ වගා කරන කට්ටියටත් වතුර ගන්න මේ ඇල මාර්ගයෙන් තමයි. මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙනවා එතනට. ඔය වගේ පුංචි අඩිපාරක් තමයි තියෙන්නේ. හිමීට යන්න ඕනේ. කලබලයක් නැතුව. ගොඩාක් කට්ටිය එනවා. දැන් ඔය පල්ලෙහාට එන්නේ උඩ ඇල්ල බලලා එන කට්ටිය තමයි එන්නේ. මෙන්න මේ වගේ රෙස්ට් කරන්නත් ඒරියා එකක් තියෙනවා. මේ වගේ රෙස්ට් කරන්න ලොකේෂන් කෑම ගන්න තැන් තියෙනවා. තව උඩට යන්න තියෙනවා ගොඩක්. ඉතින් මේ වගේ තැනකින් ඔයාලට පුළුවන් විදිහට පුංචිම දෙයක් හරි ගන්න. මේ ගමේම ඉන්න කට්ටිය තමයි මෙතන පොඩි බිස්නස් කරගෙන යන්නේ. ඉතින් ඒගොල්ලන්ට ලොකු ශක්තියක් වෙයි අපි ගන්න පුංචිම දෙයකින් හරි. ඉතින් මොන හරි පුංචි දෙයක් ඔයාලට පුළුවන් විදිහකට ගන්න. ගොඩක් පුංචි පටු මාර්ගයක් තමයි තියෙන්නේ යන්න පරිස්සමට යන්න ඕනි. කලබලයක් නැතුව. මොකද පාර ගොඩක් ලොකු නැහැ. මෙන්න මේ වගේ චූටි පාරක් තියෙන. ඉතින් ඔයගේ ඇලක් තියෙන අපේ පුංචි බබා හරි ආසයි. ඔය වතුරට බහින්න දැන් ඔය බහින්න බැරුව ආසාවට ඉන්නේ. ඉතින් පුංචි බබාලා අරන් යනකොට ටිකක් පරිස්සමට යන්න ඕනේ. මේ වගේ තැන් වලින් එයාලට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් වඩාගෙන තමයි යන්න ඕනේ. ගොඩක් පරිස්සම් කරන්න. මොකද පල්ලෙහා පැත්තෙන් ලොකු හෙලක් තියෙන්නේ. අපි දැන් උඩ නෙමේ ඉන්නේ. ඒ නිසා පුංචි බබාලා අරන් යනකොට ගොඩක් පරිස්සමෙන් යන්න ඕනේ. වීඩියෝස් ගන්න ඕන නිසා ඔන්න අපේ චූටි පැටියව අප්පච්චිට බාර දුන්නා.
මොකද වීඩියෝ කරන්නයි බබා බලන්නයි ටිකක් අමාරුයි. බබා ගැන හොඳ අවධානයකින් බලාගෙන යන්න ඕන නිසා මෙන්න මේ වගේ ඇල මාර්ගයත් එක්ක තමයි යන්න තියෙන්නේ. ටිකක් ඇඩ්වෙන්චර් ගමනක්. හරිම ෂෝක් ඒ වුණාට කිසිම කම්මැලිකමක් නැතුව යන්න පුළුවන්. මහන්සි දැනුණත් ලොකුවට ඒක දැනෙන්නේ නැහැ. මොකද මේ පරිසරයේ තියෙන අර ඒ කොළ පාට ඇස්වලට එහෙම මාර මේ එනර්ජි එකක් දෙන්නේ මේ ගමන යන්න. අනික මේ වතුර ගලාගෙන යන සද්දේ කන් දෙකට මාරම දැනනකොට මාර ෆීලින් එකක් තියෙන්නේ. ඇල්ල බලන්න යන්න තියෙන ආසාව ගොඩක් වැඩි වෙනවා මේ පාර දිගේ ඔහොම යනකොට. ඉතින් මහන්සි දැනුණත් ලොකුවට ඒක දැනෙන්නේ නැහැ. මහන්සි මොකද ගොඩක් පයින් යන්න තියෙනවා ගොඩක් දුරට. මං තව දෙයක් කියන්නෝනේ බෝම්බු රැල්ල බලන්න යනවා නම් හවස් වරුවට වැඩි අපි උදේ මේ ගමන පටන් ගන්න එක හොඳයි. මොකද උඩට යනකොට රෑ වෙනවා. ටිකක් පයින් දුර ගමනක් යන්න තියෙන්නේ. ඒ නිසා උදේ 8-9 වගේ වෙනකොට අපිට අපේ ගමන පටන් ගන්න තියෙනවා නම් හොඳයි. මොකද මේ උඩට ගිහිල්ලා ආපහු පහළට එන්නත් කාලයක් ගත වෙනවා. ඔය අපේ මහත්තයා ඉතින් යනවා අපේ චූටි පැටියවත් වඩාගෙන. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ඔය තියෙන බෝම්බුරු ඇල්ලේ එන වතුර ඔය ඇල මාර්ගයේ දිගේ එන්නේ පාලමක් දාලා තියෙනවා. අපි මේ ගියේ නොවැම්බර් 22 මට මතක විදිහට මේ වෙනකොට නම් හැබැයි බෝම්බුරු ඇල්ලේ මේ තියෙන ලස්සන නැති වෙලා තියෙන්නේ. මම මේ vlog එක සතුටෙන් ගෙනාවට මේ මොහොත වෙනකොට මේ වීඩියෝස් ටික බලනකොට මට ලොකු දුකක් දැනෙනවා. මොකද මේ වෙනකොට රටට වෙච්ච විපත නිසා නායන නිසා ඇලවල් වල වතුර වැඩි වුණා. ලොකු හානියක් වෙලා තියෙනවා මේ වෙනකොට බෝම්බුරු ඇල්ලේ මේ තියෙන ලස්සන දැන් නැතුව ඇති. මොකද මට යන්න බැරි වුණා. ඊට පස්සේ අපි ගිහිලා දවස් 2ක් වගේ ගියාට පස්සේ තමයි වැස්ස පටන් ගත්තේ. වැස්ස පටන් අරගෙන ලොකු විනාශයක් වුණේ. දැනගන්න ලැබෙන ආරංචි මාර්ගවල හැටියට බෝම්බුරු ඇල්ලට මේ යන පාර හොඳටම සවුත් වෙලා කියලා තමයි දැනගන්න ලැබුණේ. මොකද මේ ඔය ඔයාලට පේනවා මේ බට ලයින් එකක් ගිහින් තියෙනවා. ඒ ලයින් එකකින් තමයි අපිට වතුර එන්නේ. කියන්නේ අපේ මොකක්ද ඒකට කියන්නේ? ඒගොල්ලෝ ඒ ওই බට වලින් බෝම්බුරු ඇල්ලේ වතුර අරගෙන පම්ප් කරලා තමයි අපිට දෙන්නේ. ඉතින් මේ වෙනකොට ඔය ඔක්කොම කැඩලා බිඳලා ගිහිල්ලා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ලස්සන ආයේ කවද දැක ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බෝම්බුරු ඇල්ලේ ලස්සන බලාගෙන ගිය අන්තිම ගමන මේක මං හිතන මීට කලිනුත් අපි ආවා බෝම්බුරු ඇල්ල බලන්න. ඒ වුණාට මේ වෙනකොට බෝම්බුරු ඇල්ල ගොඩක් විනාශ වෙලා කියලා තමයි ආරංචි මාර්ගවල හැටියට කියන්නේ. මේ වගේ ටිකක් අමාරු පාරක් තමා තියෙන්නේ. පොඩි බබාලත් එක්ක යනකොට ටිකක් ප්‍රවේශමෙන් යන්න මං ආයෙත් කියනවා. මොකද මේ බට උඩින් තමා යන්න ඕනේ නැගලා. ටිකක් අමාරුයි යන්නේ. ඒකට අපි නැගලා කොහොම හරි උඩට ආවා. දැන් අපි බෝම්බුරු ඇල්ලේ කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් නැවතිලා ඔය වගේ ටිකක් බට උඩින් නැගලා තමා යන්න ඕනේ. ලිස්සනවා පාර. ඒ නිසා ගොඩක්ම ප්‍රවේශමෙන් සුව පහසු ඇඳුමක් ඇඳගෙන යන්න ෂූස් හරි මොන හරි ලිස්සන්න නැති දේවල් දාගෙන යන්න මේ වගේ පොඩ්ඩක් මහන්සි ඇරලා යන්න තැන් තියෙනවා. අපි දැන් ගොඩක්ම කිට්ටුවෙන් ඉන්නේ. මේ තියෙන බෝම්බුරු ඇල්ලේ ඉඳලා එන වතුර අපි දැන් මේ වතුර ටික දකින්නවා කියන්නේ අපි බෝම්බුරු ඇල්ලේ කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඔන්න ඔහොම නැගගෙන උඩට ගියා. මේ පේන්නේ දැන් ඔයාලට මගක් යනකොට උඩින් පේනවා ඇල්ල. ඉතින් හරිම ලස්සනයි. ගොඩක් ලස්සනයි. ළඟට ගිහින් බලන්න ඕනේ. ඉතින් අපි කට්ටිය දැන් ටික ලං වෙලා තියෙන්නේ බෝම්බුරු ඇල්ලට. මෙන්න මේ වගේ බෝඩ් ගහලා තියෙනවා. අපි අරන් යන කෑම බීම කාලා ඩස්බින් දාන්න එපා බිම හැමතැනම. ඉතින් අපිත් පුංචි රෙස්ට් එකක් අරගෙන අපි ආපහු ආවා ඇල්ල ළඟට ඇල්ල බලන්න. ඉතින් මං කියනට වඩා ඔයාලම බලන්න ඒකේ ලස්සන කොහොමද කියලා. හරිම ලස්සනයි ළමයි. මාරම ලස්සනක් තියෙන්නේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ සෑහෙන්නම හිත දිනාගත තැනක් තමයි මේ බෝම්බුරු ඇල්ල කියලා කියන්නේ. ඉතින් මාරම ලස්සන ප්ලේස් එකක්. මේක තව අපි මේ බලන්නේ බෝම්බුරු ඇල්ලේ පාමුල ඉඳලා මේක තව ළඟට ගිහින් බලන්න පුළුවන් පාරක් තියෙනවා. අපි ඔය ආව පාරේ මගක් දුරකට එනකොට ඇල්ලේ මැදින් යන්න පුංචි පාරක් තියෙන. මේ පාරෙන් ඒ ගොඩහට ගිහිල්ලා ඔයාලට පේනවා මෙන්න මේ ගල තියෙන තැන හරියට එනකන් එන්න පුළුවන් මේ වටෙන්. නමුත් අද යන්න විදිහක් නැහැ. වතුර ටිකක් වැඩි වැස්ස නිසා
ඉතින් අපි එතනින් යන්න නැතුව ඉන්න තීරණය කරා. මොකද පුංචි බබාලත් අරන් යන එක අවදානම් නිසා. ඉතින් මේ වෙනකොට පුංචි වැස්සකුත් එනවා. බබාලත් එක්ක ගොඩක් වෙලා මේ තැන ඉන්න බැරි වුණා. වැස්ස පටන් ගත්ත නිසා අපි යන්න ඕනි කියලා තීරණය කරා. මේ දාලා යන්න හිතෙන්නේ නැති තරම් ලස්සනක්, පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. වැස්සේ වුණත් එතෙන්ට වෙලා ඉන්නම තමා හිතුනේ. ඔය පේනවනේ මාවත් ටිකක් තෙමිලා තියෙන. ඉතින් ඒ නිසා අපි අපහු යන්න තීරණය කරා බබාලා ස්නීප් වුණොත් කියලා. ඉතින් ෆොටෝස් එහෙමත් අරගෙන ඉතින් අපි හිමීට යන්න පිටත් වුණා. ඉතින් එහෙනම් මේ ගමන එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.